ආ ඔව් ඒක තමයි කොහොමද නෑ ඒක හොඳයි කෑවද මොනවද කෑවේ ඒක හොඳයි නිකන් බොරුව විය නැත්තම් වියදම් කළි වල ඒව කරන එකත් අපරාධයක් නැත්තම් මහා කුඹුරුත් නෙමෙයි ආවනේ වැඩ කරනත් අතර මොකද අරන් වැඩි ඒක ගමන අදා බොහෝ කරලා ඒක කීයද නේ හරි අදාහි ගන්න අද ප්‍රෙසන්ට් තියෙනවා මොකද අද දැන් මේ දවස් කීයද මේ දැන් ඒ පොඩ දවස් දෙකක් නතර කරන්න බෑද ඉතින් ඉතින් කතා කරන්න මෙන්න මෙහෙම තියෙනවා මේ දවස් දෙකක් නතර කරන්න ඕන නතර කරන්න පුළුවන් නැත්නම් කරගන්න පුළුවන් කියලා උඩ කතා කරලා කියන දවස් දෙක නතර කරලා ඉතර අවදාන මොකොත් නැහැ උඩ කතා කරලා උඩ තීරණ කරලා දෙන්න මෙන්න මෙහෙමයි මට පවර්ලා යන්න පුළුවන් මෙහෙමයි කියලා කතා කරලා බලන්න ඉතින් ඒක හොඳම දේ නතර කරලා යන්න ඉතින් දවස් දෙකකට ඔව් ඉතින් තියන්න හොඳ නැහැ තමයි එලා ඉතින් නොදා මේව නොදාම ඉතින් ඉන්න ඕනේ ඉතින් එහෙම කරන්නත් බෑ අය බස්ද කවුරුත් නැද්ද වැඩට දැන් කවුද නන්දිය දැන් ඔයා ඉස්සර තිබ්බ වැඩ නැද්ද දැන් කට්ටිය බලන්න මේ කතා කරලා මේව කරගන්න ඉතින් මොකද නැත්තම් ඒක ප්‍රශ්නයක් මේ ළමයි නම් කොහොමද තනිය යවන්න බෑනේ මම තින්නේ බෑ තාත්තා කොහොම කට්ටිය ගියාට වෙන් වෙලා මේ කට්ටිය දැන් අන්තිමේදී යනකොට තමයි නම් ඉබන් කවුරුත් නෑ බලන්න එහෙම කතා උනේ කොහොමද නැත්තේ ඔව් ඒක ඉතින් ඒක මේ කරන්නේ ඔසරිම දෙඩංගි මොකද බඳ කරනවද මේක කියන්නේ මාස්කයක් අදාගෙන මේක කියන්නේ එහෙම කරන්න එපා ඒව කල්පනාවෙන් කරන්න ඕනේ හරි ඒක කල්පනාව එක ඉතින් මේක කරගන්න මොකද මේ යන ගමනත් මේකයි ගන්නවා යන්න ඇදුන් එහෙම මේ තියනවද දෙකට හරි මොනවාද අවුරුද්දට මොනාරි ගන්න මම ගන්න සල්ලි අවුරුද්දට රෙදි ගන්න ආරේ මම කියා කරේ වන්නම් දැන් මේ තාම මට පඩි දැම්ම නැහැ මේ තව යන ගමනට කියා කරේ වන්න තිබුණේ තාම මේ පඩි බලන්න ඉතින් එහෙම මොනවා හරි තියෙනවා මේ උකින් කරගන්න ඉතින් මේ සල්ලි මට බඩවත් වෙනවා එහෙම තාත්තට කියන්න බෑ නම් කියන්න මම උටාලේ දාන්න තාත්තා ඉල්ල ගන්න එහෙම අවුලක් නැහැ හදිසි මාස්තාවක් නම් මේ අතේ නැති හදිසි මාස්තාවක් නම් නැතිම සින්නක් නම් කියන්න මොකක් හරි ඒක කරන්න පුළුවන් ඒක අවුලක් නැහැ ඒකෙම එකක් තියෙනවා ඉතින් ගම් වල නේ ඒක තමයි bagus enggak ada gimana kemalayan ada yang dikerjakan nih kita main ada kayak bahasa Indonesia kita nih dia nih kita tani tuh අනිත් මේ අරක ඕනේ නැහැ මට අමතක වුණා මේ ගම අරව මේ බැතුම් හරි මේ ඕනේ මේ මට ඔය ගමන අමතක වුණා ඒක මට අමතක වුණා මේ ගමනේ කතාව මට මේ ගොල්ලෝ තිබ්බේ නැහැ දැන් අරයට කිව්වා මෙයා තමයි කිව්වේ අම්මලා සිරිපා ගනවා කිව්වනේ මෙහෙමයි කියලා මට ඒක මීටරුන්නේ මොනවද මේ මොනවද බඩු කියලා මට දාලා ගම ඕනේ මේ උකට වෙලා යනෝනේ ඌ හදන්න ඕනේ මේ බැතුම් ටිකක් හදලා මේක ගන්න එහෙම එකක් නැහැ ඌ මේ ඒක ඕනේ මේ අරව හදන්න දැන් බැතුම් ටිකක් විතරක් හදන්න ඌ දැන් ඔය වෙලාව ඉව කරන්න බෑ නත්තරකේ හදන්න තියලා යනවා බලන්න මේ කරන්නේ මට මේ ගම නැත්තම අමතක වුණා බලමු දැන් ලොකු අය එනවා ලංකාවට එයා આવුත් ඒ යාගේ තිබුණා ඊට පස්සේ බලමු එනකොට අප්‍රේල් මාසේ දිහාට එයාත් අප්‍රේල් මාසේ අප්‍රේල් 11 මාසේ 8 9 දිහාට එයාගේ වැකේෂන් නැතුව නේනෝ නේ යානේ අර මේ එයාගේ
එක්කෙනාට යාළුවෙක් නෙවෙයි ළඟ ඉන්නේ. එයාද කුරුණෑගල ඉන්නේ. ඒක කුරුණෑගල ගෙනාවත් ඉතින් අපිට ගන්න බැරි කමක් නැහැ මොනවා හරි. මොකද ඉස්කෝලයක් ළඟද මොකද කියලා අයියෝ. මොකද ප්‍රයිවට් ඉස්කෝලයක් තියෙනවා ඒක හැබැයි. ඒකද කවුද ඉන්නේ? කෑමද? එහෙනම් මේ බලලා මේක ගන්නකො මේ ඉත යන ඒව හදාගත්තා මොකද? පන්රුවක්කේ මයින් කරලා යන්න මේ එතකොට කල් ඇද්ද මේ යන ටයිම් ඔක්කොම හදලා තියෙන්නේ? යන ටයිම් එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ මේ එන ටයිම්. පාන්දර නතර විදියට. නෑ මේ කරුණා කරන්න පාන්දර සෙට් වෙන විදියට නෙමෙයි යන්නේ. මට මහසියන්න ආරමුණා නේද? මහසියන්න ආරමුණා මදි නේ. ඔව් දවල් ටයිම් එකේ කොහමද තමයි. ලොකම යනවා මේසයි. ලොකු තාත්තයි. මොකද තාත්තා යන්නේ? ලොකු ලොකු රසිකලා කවුරුත් යන්නේ නැහැ. රාජුත් නැහැ. ඔව්. ඒ පොඩි එකා දැන් හොඳට ඉන්නවනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ගියාද ළඟ නෑ හම්බුනේ බැලුවේ නැහැ. මට සල්ලි හරි මේ අඩු එහෙම තියනවා ගෙදර දුවන විදියක් නැත්තම් පොඩි උන්ට තියදන් ඇති දැන් ඉතින් අර ළමයි 24 වරනේ පොඩි එක්කෙනා කොල්ල. තොරේ එන්නේ මොකද? වාහනේ දාන්න. ඒක තමයි ඉතින් හොඳම දේ නේද? නැත්තම් ඉතින් ඔය ළමයි මේ එක්කන් එන අරමම පාරටද. ඉස්කෝලේ යලා? නෑ. ගාරි මම අපි වෙන්නේ නැතුව මොකද ගේන්න බෑනේ පොත් ටිකක් අත් අරගෙන මෙහෙ තියෙනවා මේ පොඩි උන් ඉස්කෝලේ වල තියෙන එක එක විචුරනේ. තියෙනවා ඉතින් අපිට මනසට තේරෙන පොඩක් එවන්න බෑ. මේ එහෙම එවන්න බැරි නිසා නැත්නම් අර පියනවා වගේ නම් ඉතින් අරන් එන්න පුළුවන් ළමයින්ට පොත් මර එහෙම තියෙනවා එක එක පිචුරන ඔය පාට පැන්සල් ප්‍රැක්ටිස් නම්බර එහෙම මේ පැති වලට ගියාම මේ අපිට එන්නේ නැහැ අපි ඔත් එක නැති ලස්සන ලස්සන ඔව් අර කජුවේ මම යසි ඒ නම් හොඳට කින් එක දුන්න තියෙන ලස්සන ලස්සන ඒවා තියෙනවා කියලා පොත ආගික චූට් ළමයි ගැඳුම් එහෙම මම මාහර ලස්සන ඒවා තියෙනවා දැන් මෙයාට මොනවද ගන්න එක අපි ඇඳුම ගන්න කියලා මේ පැත්තට ගියා පුදුම ලස්සන ඒවා තියෙනවා පුටි ළමයින්ට මාර ලස්සනයි දැන් ලොකු මෙහෙ ගණන් ගන්න හැටි තියෙන මොකද නැහැ නේ මම යාගේ ඉස්කෝලේ කියලා එහෙමත් නැහැ මේ මාස ගණන් ඉවර ළමයි ඉතින් කියලා ගන්නවා ඉතින් මොඩිය නැහැ මේකට එකක් හයි සෝරි මම සෙක්ෂන් එකේ ඉඳගෙන ඉන්නවා ඒ මනසේ මෙතෙන් ලොලු දාන ගමම දැක්කේ හොඳයි ඉතින් මොඩිය නැහැ ඉතින් ඔක්කොම හොඳ ඉගෙන ගත්තා නේ මේ ඉතින් ලංකා අධ්‍යාපන ක්‍රමයේ ඉතින් තියෙන වෙනස තමයි නිදාසේ ඉන්න හැම ළමයෙක්ම මොනවා හරි ක්‍රීඩාවකට හරි මොකකට හරි ඒක ගන්න කාලේ නෙමෙයි ඉතින් වැදගත් ගන්න විදිහනේ මාර දෙන්න නිවාඩු මේ ළමයින්ට මාස ගණන් නිවාඩු ඉතින් ඔය උදට ඔව් මොකද ෆ්‍රිජ් එකේ වැඩේ කරාද